Hi everyone, welcome back to my YouTube channel. ඉතින් මේ ලැබපු 2026 අලුත් අවුරුද්ද හැමෝටම තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් 2026 අවුරුද්දේ පළවෙනි දවස මම ගත කරේ කොහොමද කියලා මේ vlog එකෙන් මම share කරගන්න ඔයාලත් එක්ක. මම උදේම නැගිටලා මගේ කාමරේ තියෙන යශෝදරා ප්‍රතිමාවට ආශිර්වාද පහනක් පත්තු කරා. ඊට පස්සේ මම කරේ කිරි ආහාර හදාගත්තා. මොකද ඔෆිස් දවසක් නිසා ටිකක් උදේම යන්නත් ඕන. කිරි ආහාර හදාගත්තේ ගැටමේ පන්සලට යන්න. මේ ඔයාලා දකින්නේ ගැටමේ පන්සලේ වීඩියෝ එක. අපි ගැටමේ පන්සලට ගිහිල්ලා කිරි ආහාර පූජා කරලා මම මේ පොඩි බල්බ්ස් වගේක් ගත්තා. ඒ ටිකත් බෝධීන් වහන්සේට පූජා කරලා හිටගෙනම වන්දනා කරා. මොකද ඔෆිස් යන්න ලේට් වෙන නිසා. ඊට පස්සේ ඔෆිස් එකට ගිහිල්ලා අපිට උදේ වැඩසටහනක් තිබුණා. ඊට පස්සේ ඒකෙන් පස්සේ ආගමික වතාවත් කරලා මේ හවස මම එන්න ලෑස්ති වෙලා වාහනේ ස්ටාර්ට් වෙන්න දාලා පොඩි වීඩියෝ එකක් ගත්තේ vlog එක කරන නිසා. ඉතින් කොහොමද ඔයගොල්ලෝ මේ අලුත් අවුරුද්ද හැමෝගෙම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ආයෙම ප්‍රාර්ථනා කරනවා. මෙමම ඔෆ් වෙලා යන ගමන් මම සාමාන්‍යයෙන් වාහනේ යනකොට වීඩියෝස් ගන්න නැහැ. හැබැයි මේ වෙලාවේ ට්‍රැෆික් එකක් තිබුණ නිසා චූටි වීඩියෝ කැලක් දාගත්තා පොඩි තප්පර ගානක. ඊට පස්සේ මම ගෙදර ඇවිල්ලා වොෂ් දාගෙන කරේ අපහු හවස පහන පත්තු කරා යශෝදරා ප්‍රතිමාවට. ඊට පස්සේ මම ලෑස්ති වුණේ මගේ gratitude journal එක ලියන්න. මේ මගේ gratitude journal එක අලුත් එක මම තෝරගත්තේ යුනිකෝර්න් ඉන්න නෝට්බුක් එකක් තමයි මේ පාර gratitude journal එක ලියන්න. ඉතින් මම ගිය අවුරුද්දේ මට ලබා දුන්න හැම දෙයකටම මගේ හස්බන්ඩ්ට මට අපි ගොඩක් දේවල් achieve කරගත්තා 2025 අවුරුද්දේ. ඒ හැම දෙයකටම විශ්වයට ස්තුතිවන්ත වෙනවා. විශ්වයට ස්තුතිවන්ත වෙන්න තමයි මම මේ gratitude journal එක ලියන්නේ. ඉතින් ඔයාලට කොහොමද ගිය අවුරුද්ද ගත වුණේ? මං හිතනවා හැමෝටම තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඇති. එහෙම උනේ නැත්නම් අපි මේ අවුරුද්දේ තව goals ටිකක් හදාගෙන මේ අවුරුද්දේ දේවල් කොහොම හරි ඉෂ්ට කරගන්නවා කියලා අදිෂ්ඨාන කරගන්න ඕන. ඇත්තටම පළවෙනිදා කියලා කියන්නේ මොන හරි අපිට නරක පුරුද්දක් අතාරින්න, හොඳ පුරුද්දක් පටන් ගන්න. ඒ වගේ හොඳ දවසක්, හොඳ ස්ටාර්ට් එකකට හොඳ දවසක් තමයි ජනවාරි 1 වෙනිදා කියලා කියන්නේ. ඉතින් මගෙත් සමහර එහෙම පුරුදු තියෙනවා. මං හිතනවා මං ඒවා අතාරින්න ඕන කියලා. ඒ වගේම සමහර පුරුදු තියෙනවා මං ඒවා මේ අවුරුද්දේ කරන්න ඕන කියලා මම හිතාගත්ත දේවල්. හරියට YouTube එකට vlogs දානවා වගේ. මොකද මට ගිය අවුරුද්දේ ගොඩක් මිස් වුණා වීඩියෝස් කරන්න. එක දිගට වීඩියෝස් දෙන්න බැරි වුණා. හැබැයි මම හිතාගත්තා මේ අවුරුද්දේ මම වීඩියෝස් හරියට දාලා හොඳට කරගෙන යනවා කියලා channel එක. ඉතින් හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක දිගටම ඉන්න කියලා. එහෙනම් මං ගිහින් එන්නම්. Don't forget to subscribe us. Bye bye.